හායි ගයිස් සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අදත් මගේ පුංචි යාළුවෝ හැමෝටම. අද මම ඔයාලට මගේ channel එක කරා අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුදුම හත සම්බන්ධයෙන් අපේ කැම්පස් එකේ පුදුම හතක් තියෙනවා. ඒ පුදුම හත මොනවද කියලා කතා කරන්න තමයි ඒවැ තියෙන සුවිශේෂත්වය මොනවද කියලා කතා කරන්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. එහෙනම් අපි මුලින්ම බලමු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන පළවෙනි පුදුමය මොකක්ද කියලා. පුදුම හතේ පළවෙනි පුදුමය මොකක්ද කියලා. පළවෙනි පුදුමය තමයි එදිරිව සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨය. නැත්තම් වල කියලා හඳුන්වන මෙම ස්ථානය. මහාචාර්ය එදිරිව සරච්චන්ද්‍රයන් විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හඳුන්වලා දීපු අගනා වස්තුවක් ලෙස මේ එදිරිව සරච්චන්ද්‍ර වල හඳුන්වන්න පුළුවන්. මේක එකපාර ප්‍රේක්ෂක 7000ක් 8000ක් පමණ වාඩි වෙලා සුව පහසුව නාට්‍ය නරඹන්න පුළුවන්. ඒ වගේම මේ සිදු කරන සියලුම නාට්‍යවල ඒ කියන්නේ සියලුම හඩ ඒ කියන්නේ මුල් පේරියේ සිටින කෙනාසේම පිටිපස්සේ සිටින කෙනාටත් එකසේ ශබ්දය ඇසෙන විදිහට තමයි මේ වල හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ගත්තාම මේ එදිරිව සරච්චන්ද්‍ර වල අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුවිශේෂ පුදුමයන් අතර එකක් කියලා මනාව හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි ඊළඟට බලමු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන ලෝක පුදුමය මොකක්ද කියලා. ඔයාලා හිතන්නේ මොකක් වෙන්නේ නැද්ද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන ලෝක පුදුමය තමයි ඉංජිනේරු පීඨ බරාදය. ඉංජිනේරු පීඨ බරාදය කියලා කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පිහිටා තියෙන සුවිශේෂී ස්ථානය. අධ්‍යයනාංශ විශාල ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ කරමින් මේ පීඨ බරාදය හදලා තියෙනවා. තම පෙම්වතිය තම ආදරණීය පෙම්වතා එකවර හඳුනා ගැනීමට බැරි තරමට දීර්ඝ ලෙස මේ බරාදය නිමෙලා තියෙනවා. ඒ කියන්නේ එහා කෙරවලේ ඉන්න කෙනෙක්ට මෙහා කෙරවලේ ඉන්න කෙනෙක් නොපෙනෙන තරමට දුරක් මේ පීඨ බරාදය තුල පිහිටලා තිබෙනවා. එම නිසා මේ පීඨ බරාදය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන ලෝක පුදුමය ලෙස නම් කරලා තියෙනවා. ඊළඟට බලමු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුන්වෙනි ලෝක පුදුමය මොකක්ද කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුන්වෙනි ලෝක පුදුමය තමයි අක්බාර් පාලම කියලා කියන්නේ. අක්බාර් පාලම කියලා කියන්නේ ශාස්ත්‍ර පීඨයත් ඉංජිනේරු පීඨයත් එකිනෙකට සම්බන්ධ කරන්නා වූ සුවිශේෂී සංස්ථානයක් නැත්නම් පාලම ලෙස හඳුන්වන්න පුළුවන්. මේ අක්බාර් පාලම මතින් ගමන් කිරීමට අවසර ඇත්තේ යතුරු පැදිවලට පමණයි. මහවැලිකග එකොඩත් මෙකොඩත් යා කරමින් මේ විශාල පාලම ඉදි කරලා තියෙනවා. මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ අක්බර් නැමැති පුද්ගලයා. කොන්ක්‍රීට් ලෑලි 3ක් තුලින් මේ පාලම නිපදවා තිබීමත් තවත් සුවිශේෂත්වයක්. ඒ කියන්නේ මේ පාලම මැද්දට ගිහින් අපි 10ක් විතර උඩ පැනනොත් මේ පාලම හෙල්ලෙනවා නැත්නම් බම්ප් වෙනවා දැක ගන්න පුළුවන්. ඒකත් මේ පාලමේ තියෙන සුවිශේෂීම පුදුමය. මේ හේතු නිසා මේ පාලම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුන්වෙනි පුදුමය ලෙස නම් කරලා තියෙනවා. අපි ඊළඟට බලමු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන හතරවන පුදුමය මොකක්ද කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන හතරවෙනි පුදුමය තමයි H ගස නැත්නම් හිච් ගස කියලා මෙම ස්ථානය හඳුන්වනවා. මේ ස්ථානය ගත්තට පස්සේ කඩ්ලාන ශාක විශේෂයකට අයත් ලංකා මුහුදු මට්ටමින් සිට ඉහළින් ඇති විශාලතම කඩ්ලාන ශාකයේ මේ ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ස්ථානයේ තියෙන තව සුවිශේෂීම කාරණයක් තමයි මෙතන පෙම් එකිනෙකාට නොපෙනෙන ආකාරයෙන් ප්‍රේමවන්තයන් 7 දෙනෙකුට ප්‍රේම සුව විඳීමට හැකියි. එම නිසා මෙම ස්ථානයේ මේ කඩ්ලාන ශාකය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හතරවන පුදුමය ලෙස නම් කරලා තියෙනවා. ඊළඟට බලමු පස්වන පුදුමය මොකක්ද කියලා. පස්වන පුදුමය තමයි සනාතන මන්දිරය නැත්නම් සෙනෙට් එක කියලා මෙම ස්ථානය හඳුන්වනවා. මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තුල. මේ පරිපාලන ගොඩනැගිල්ලේ තියෙන සුවිශේෂත්වය තමයි මේ පරිපාලන ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ ගල් කණු 164ක් උඩ. එම නිසා කිසිදු කාර්ගුණික විපර්යාසයකට මේකේ විනාශ වීමක් වෙන්නේ නැතුව මේ සෞන්දර්යත්වය හැමදාමත් රැකිලා තියෙනවා. එම නිසා මේ සනාතන මන්දිරය නැත්නම් සෙනෙට් එක කියන එක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පස්වන පුදුමය ලෙස නම් කරලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 6 වන පුදුමය මොකක්ද කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 6 වෙනි පුදුමය ලෙස ගල් ලකුරු දවනපතය හඳුන්වන්න පුළුවන්. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම සුවිශේෂී වූ 1960 ගණන් වල ඔලිම්පික් තර්ක සඳහා යොදාගත් උපරිම තාක්ෂණය යොදාගෙන සෑදූ ගල් ලකුරු දවනපත ආසියාවටම තියෙන දෙකයි. ඒ දෙකෙන් එකක් තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එම නිසා
මෙම ස්ථානය සුවිශේෂීම ස්ථානයක් ලෙස නම් කරන්න පුළුවන්. එම නිසා මේ ගල්අකුරු දවනපතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 6 වන පුදුමය ලෙස නම් කරලා තිබෙනවා. ඊළඟට අපි බලමු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 7 වන පුදුමය මොකක්ද කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 7 වන පුදුමය තමයි භූගත විදුලි රැහැන් පද්ධතිය කියලා හඳුන්වන්නේ. මේ තියෙන සුවිශේෂත්වය තමයි මුළු සරසවි භූමිය තුලම කිසිදු වයර් කියන්නේ ගුවනින් වයර් ගමන් කිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පොළව යටින් භූගතව තමයි විදුලි රැහැන් පද්ධතිය සවි කරලා තියෙන්නේ. එම නිසා කිසිදු අපහසුතාවකින් තොරව විදුලිය එහෙම ගෙන යාමේ හැකියාවක් තියෙනවා. වෙනත් විශ්වවිද්‍යාලයේ නැති සුවිශේෂීම කාරණයක් ලෙස මේ භූගත විදුලි රැහැන් පද්ධතිය හඳුන්වන්න පුළුවන්. එම නිසා මේ භූගත විදුලි රැහැන් පද්ධතිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන 7 වන පුදුමය නැත්නම් සුවිශේෂීම පුදුමයක් ලෙස දක්වන්න පුළුවන්. එහෙනම් අද අපි මේ වීඩියෝ එක තුලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන පුදුම 7 සහ ඒ පුදුම 7 තියෙන සුවිශේෂත්වය ගැන මනාව පැහැදිලි කරගත්තා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්න ඔය සියලු දෙනාටම සුබම සුබ අනාගතයක් වේවා. ජයෙන් ජයම වේවා.